Hi guys, කොහොමද ඔයගලන්ට හිතනවා හොඳින් ඉන්න ඇති කියලා. It's my birthday. අද මගේ 29th birthday එක. ඉතින් 20s වල last birthday එක හින්දා මං හිතුවා ඒක document කරනවා කියලා. ඉතින් ඒක නිසා මම පොඩි video clips ටිකක් ගන්නවා අද මොකද වෙන්නේ කියලා. දැන් කිසිම විශේෂ දෙයක් නැහැ. but මට photos ටිකක් ගන්න ඕනේ 29th birthday එක නිසා. ඉතින් හවසට ඒ වගේ දේවල් වල මම videos ටිකක් දාන්න. මේක අපේ අම්මලා මට දුන්නේ මේ t-shirt එකයි short එකකුයි. මම ඒකේ pic එකක් දාන්න. ඉතින් ග්‍රා තාම gifts දෙනවා අපිට අපි මෙච්චර ලොකු වෙලා. බලමු ඉතින් තව මොනවද මට හම්බෙන්නේ කියලා සහ මම මොනවද කරන්න කියලා. ඒ ලොකු දෙයක් කරන්නේ නැහැ but just මම මොන හරි දේවල් වල වීඩියෝස් ගන්නවා. ඒවා ඔයගලන්ට බලන්න පුළුවන් වීඩියෝ එක ඉස්සරහට දැන් මම උදේට කනවා කොහොමත් ඔක්කොම ලෑස්තිලා ඔක්කොම කරලා ඉවරෙදි දැන් වෙලාව 10යි. ඉතින් දැන් මම කියවා වගේ දැන් උදේට කන්න හදන්නේ wash දාලා messages ඒවට reply කරලා ඔක්කොම වෙද්දි වෙලාව ගිහින් දැන් තමයි ඉතින් දවස පටන් ගන්න තියෙන්නේ. ඉතින් මං කාලා අපි හිතන්නේ බැංක් එකට යන්න කියලා. මගේ ඔන්ලයින් බැංකින් හදාගන්න තියෙනවා ඒකටත් එක්ක. මොකද ෆ්‍රී එකේ ඉන්න දවස්වල තමයි මේ වගේ වැඩ ටිකක් කරගන්න පුළුවන්. ඒ ඔන්ලයින් බැංකින් හදාගන්න මම බැංකුවට යනවා ඒවා වීඩියෝ කරන්න නැහැ. මොකද මට පාස්වර්ඩ් මතක නැහැ. ඒකයි. ඉතින් හදාගන්නලා තියෙනවා. ඉතින් ඒවා වීඩියෝ කරන්න නැහැ. අලුත් දෙයක් වුණොත් මම වීඩියෝ කරලා ඔයාලන්ට ඉස්සරහට බලාගන්න පුළුවන්. ඉතින් කනගම මම මේ බර්ත්ඩේ එකේ වෙච්ච ෆනි දේවල් ටිකක් ඔයගලන්ට එක්ක කියන්න මොනවද දන්නවද? මේ අපේ අම්මලා මට gift එක අරගත්තම මේ බිල් එක මේසෙට තිබිලා එයා සෙරප්පු දෙකක් ගත්තා කියලා කිව්වා එයාටද මේ මම නිකන් බිල් එක බිල් මේසෙට තිබ්බා. ඉතින් මම බලද්දි මේකේ සෙරප්පු දෙක අමතරව තව අයිටම් දෙකක් තිබ්බා. සෝ මම කිව්වා ඔක්කොම අනිත් ඒවාත් පෙන්නන්නකෝ කියලා. මට සෙරප්පු දෙකක් පෙන්නුවේ නෑ. සෙරප්පු දෙකත් පස්සේ තමයි පෙන්නුවේ. කොහොම හරි ඒක විතරයි පෙන්නුවේ. මම අනිත් ඒවාත් පෙන්නන්නකෝ කිව්වා මේ වෙන මොකුත් ගෙනාවේ නැහැලු. වෙන මොකුත් ගත්තේ නැහැලු. ඊට පස්සේ මේ මම කිව්වා ගත්තේ නැද්ද කියලා පැරදිලා දාලා දන්නේ. පස්සේ මේ වෙන මොකුත් ගත්තේ නැද්ද කියලා දෙන්නටම hina ගියා. මේ මට තේරෙලා ඉතින් මොකද්ද වෙන්නේ කියලා එතන. එතකොට හොරය හංගන්නද පෙර මං ඉතින් මාට්ටු කරගත්තා. මොනා කරන්නද මං හිතලා කරේ නෑ ඉතින් ඒක. ඉතින් එතකොට මගේ හස්බන්ඩ් කප්‍රෝග් එකෙන් ඕඩර් එකක් දාලා මම ඉතින් මොන හරි gift එකක් දෙනවා කියලා දන්නවා. මම ඉතින් මේ බර්ත්ඩේ එකට මොනවත් කරන්න එපා කියලා කියන්නත් හිටියේ. ඉතින් කියන්න බැරි වුණා. කොහොම හරි එයා ඕඩර් එකක් දාපු එකත් මට මැසේජ් එකක් ආවා කප්රෝග් එකෙන් මේ your order placed successfully. ඊට පස්සේ අද උදේට ආවා මැසේජ් එක මේ deliver කරන මේ dispatch කළා කියලා. ඉතින් ඒ වගේ ෆනි දේවලුත් තියෙනවා. මොකද මට සර්ප්‍රයිස් වෙන්න හම්බෙන්නේ නැහැ. මොනවා හරි හම්බෙනවා කියලා දන්නවා. ඒකමයි මම ඒවා බැලුවේ නැහැ අද. දැන් මේක වුණත් මම ඉදා දැනගත්තට මම මේක බැලුවේ නැහැ අද වෙනකන්. අද මට උදේ දෙනකන් මොනවා හරි තියනවා කියලා දන්නවනට gift එක දැක්කේ නැති නිසා ඒක excited. මේක ලස්සනයි හරිම cute. තව short එකක් තියෙනවා. ඒක හරිම cute. මම ෆොටෝ එක දැම්මනේ. ඉතින් හස්බන්ඩ් ගේ නම් මොනවද කියලා දන්නේ නැහැ. මොනවා හරි එනවා කියලා විතරයි දන්නේ. ඉතින් ඒව තමයි මොනා කරද්ද මම හොයාගෙන ගියේ නෑ. මට ඉතින් ටින් ගාලා මගේ අතටම ඉතින් ආවා. මොනා කරන්නේ ඉතින් නේ. ඒක බලමු යා මොනවද ඉවලා තියෙන්නේ කියලා තාම ආවේ නැහැ. ඒක මම ඇඩ් කරන්නම් ඉස්සරහට වීඩියෝ එකට මොනවද හම්බුනේ කියලා. තව මගේ nails birthday nails දාගන්න තියෙනවා. මම කලින් ඕඩර් කරපු nail set එකක් ඒක අලවන්න තියෙන්නේ. ඒක අලවගමු අපි බලමු. මම first time තමයි ඒ වගේ එකක් අලවන්නේ. බලමු කරලා. හරි ඉතින් හරි හස්බන්ඩ් එව්ව gift එකක් ආවා. මං කිව්වා මට මැසේජ් එක ආවා කියලා. ඉතින් මේක නම් කප්රෝග් එකෙන්ම දෙන කාඩ් එක මම හිතන්නේ. ඒ හැබැයි හස්බන්ඩ්ගේ මැසේජ් එකේ තියෙනවා. හස්බන්ඩ් වෙනම කාඩ් එකක් දාලා තියෙනවා. ඒකෙත් ඉතින් ඒ මැසේජ් එක තියෙනවා. Together forever, always together, never apart, joined as one heart. ඇතුලේ කියලා තියෙනවා happy birthday my queen, you make my world brighter just by being in it. Thank you for standing by me in every moment. I promise to love, respect and cherish you always. කියන්නේ. ඊට පස්සේ කේක් එකක් තියෙනවා. මම ඔයගලන්ට ඒක පෙන්නන්නම් උඩින්.
ඉතින් මේක තමයි කේක් එක මම ඔයගලන්ට ෆොටෝස් ගනිද්දි මේක ලස්සනට පෙන්නන්නම්. කොයි විදියට තියෙන කියලා මේකත් එයා ආවේ. ඉතින් මට කේක් එකක් ගන්න ඕනේ වෙන්නේ නැහැ නිසා. හරි ඊට පස්සේ මල් එකක් තියෙනවා. හරිම ලස්සනයි ඒක මොකද මල් ගොඩක් තියෙනවා. හරි වාසයි මල් වලට. හරිම ලස්සනලා තියෙන අතටි. හරිම ෆ්‍රෙෂ් එක ටික දැන් තියෙනවා. ඉතින් කොහොම තමයි. ඉතින් අපි බලමු ෆොටෝස් ගන්න කොයි වගේද මේක එන්නේ කියලා. හරි guys ඉතින් අප්ඩේට් එකක් අරගෙන ආවේ. මම කිව්වා මේ nails දාගන්න ඕනි කියලා. ඉතින් ඔයගලන් පේන අතටි මම මේ nails ටික fix කරගන්න ගමන් ඉන්නේ. මම දාලා ඉවරලා ලස්සනට පෙන්නන ඔක්කොම ටික තාම මේ පහ විතරයි දැම්මේ. ඒ පහ මේකයි. ඉතින් මේක හරි අමාරුයි කියන්නේ මම දන්නේ කොහොමද ඉන්නේ කට්ටිය දාලා කියලා. මම මේ විදිහව කරන්න දැම්ම ළඟදී එකක් මම දැම්මා ගම් එකකින් අලවන එකක් ටිප් එක. ඒකත් අමාරුයි මට. මේක ස්ටිකර් එකෙන් අලවන එක. හරිම අමාරුයි අතට. ලස්සන නම් තියෙනවා. ඉතින් මම නිකන් දැම්මා ඉතින් ෆොටෝස් අද ගන්න හින්දා ඒක තිබ්බ හින්දා මම ඒක දැම්මා. Today, it's my birthday. I am happy. Happy birthday to me. You know what? We're not sad. We're not sad. We're just not 21 anymore. You know? I'm 29 years old, damn it. And I want to sit in a comfortable chair and watch television and go to sleep at a reasonable hour. Yeah. ඉතින් ඔන්නෝම තමයි මගේ 29th birthday එක ස්පෙන්ඩ් උනේ. පොඩක් පරක් වුණා ඉතින් වීඩියෝ එක දාන්න 2025 දෙසැම්බර් 16 තිබ්බ එක අද තමයි ඉතින් දාන්නේ. ඉතින් මම පොරොන්දු වෙනවා මේ අවුරුද්ද නම් හැම සතියෙම එක වීඩියෝ එකක් ගන්න අරන් ඉන්න try කරනවා. ඉතින් thank you so much වීඩියෝ එක බලුවට. subscribe කරලා නැත්නම් subscribe කරලා ඔයාලට මොකද හිතුනේ කියලා comment කරලා like එකක් දාගෙන යන්න. එහෙනම් thank you so much. ගිහින් එන්න. bye bye.